ආයිබෝවන්. අද අපි කතා කරන්න යන්නේ ඉතාම වැදගත් ටොපික් එකක් ගැන. ඒ තමයි ලර්නින් එක earning opportunity එකක් බවට පත් කරගන්නේ කොහොමද කියලා. බොහෝ දෙනෙක් courses follow කරනවා, skill develop කරගන්නවා. නමුත් මේක practical action එකකට ගෙනියන්නේ කොහොමද කියන අවබෝධය ගොඩක් අයට නැහැ. ඉතින් මේ පිළිබඳව කතා කරන්න අදත් අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා ඩොක්ටර් කපිල ෆොන්සේකා මහත්මයා. Innovative Mind ආයතනයේ නිර්මාතෘ. අයිබෝවන් සර්. අයිබෝවන්. Thank you very much මනේකා. අද ටොපික් එක ඊටාම ප්‍රැක්ටිකල් සහ ඉම්පෝටන්ට්. මොකද ඉගෙනීම කියන්නේ පළමු ස්ටෙප් එක විතරයිනේ. ලර්නර් කෙනෙක් ඉගෙන ගත්ත දේ ප්‍රැක්ටිස් කරලා සාම්පල් වර්ක්ස් හදලා කොන්ෆිඩන්ට් එකක් බිල්ඩ් කරලා ඒක රියල් ඔපචුනිටි එකට කන්වර්ට් කරගන්න ඕනේ. කෝස් එකක් කම්ප්ලීට් කළාට පස්සේ දැන් මම මොකද්ද කරන්න ඕනේ කියන ප්‍රශ්නයට ආන්සර් එකක් තිබිය යුතුයිනේ. අනිවාර්යයෙන්ම. එතකොට අද ඩිස්කෂන් එකෙන් ඒ පාර්ට් එක ගැන අපි කතා කරමු. සර්, එතකොට කෝස් එකක් කම්ප්ලීට් කරාට පස්සේ ලර්නර් කෙනෙක් ඉස්සලාම කරන්න ඕනේ මොකද්ද? කෝස් එකක් කම්ප්ලීට් කරාට පස්සේ මුලින්ම කරන්න ඕනේ තමන් ඉගෙන ගත්ත දේ ප්‍රැක්ටිකලි ඇප්ලයි කරන්න ඕනේ. ඇප්ලයි කරලා බලන්න ඕනේ. මම එක සර්ටිෆිකේට් එකක් තියාගෙන ඉන්න එක පමණක් ප්‍රමාණවත් නැහැ. උදාහරණයක් විදිහට AI කෝස් එකක් කළාම AI යූස් කරලා සාම්පල් කන්ටෙන්ට් ප්ලෑන් එකක් හදාගන්න ඕනේ. ඒ වගේම Canva ඉගෙන ගත්තා නම් සාම්පල් ඩිසයින් එකක් හදාගන්න ඕනේ. e-commerce කෝස් එකක් කළා නම් ප්‍රොඩක්ට් ලිස්ටින් එකක් හදාගන්න ඕනේ. අපි කියමුකෝ virtual assistant කෝස් එකක් කළා කියලා හිතන්නකෝ. එතකොට එහෙනම් අපිට email handling ඒ වගේම ටාස්ක් එකක් ට්‍රැක් කරන්න කස්ටමර් රිප්ලයි ටෙම්ප්ලේට් එකක් හදාගන්න පුළුවන් වෙන්න ඕනේ. මනේකා ලර්නින් එකක් ඇක්ෂන් එකට කන්වර්ට් වෙන්න ඕනේනේ. එතකොට ගොඩක් ලර්නර්ස් ළඟ තියෙන දෙයක් තමයි ඒගොල්ලොන්ගේ කොන්ෆිඩන්ස් එක අඩුයි. මම තාම රෙඩි නෑ කියලා. එතකොට මේ අයගේ මේ කොන්ෆිඩන්ස් එක බිල්ඩ් කරන්න මොනවද කරන්න පුළුවන්? ඔව් මනේකා. අපි හිතමු දැන් කොන්ෆිඩන්ස් එක බිල්ඩ් වෙන්නේ ඇක්ෂන් එකකින්නේ. බොහෝ දෙනෙක් මනේකා පර්ෆෙක්ට් වෙනකම් බලන් ඉනවා. නමුත් පර්ෆෙක්ට් වෙලා පටන් ගන්න අමාරුයිනේ. පටන් ගත්තම තමයි ඉම්ප්‍රූව් වෙන්නේ. මගේ ඇඩ්වයිස් එක තමයි මුලින්ම ස්මෝල් ටාස්ක් වලින් පටන් ගන්න. සාම්පල් වර්ක් 5ක් වගේ මනේක හදා ගන්න ඕනේ. එතකොට ඒ වගේම ෆ්‍රෙන්ඩ් කෙනෙක්ට, රිලේටිව් කෙනෙක්ට, ස්මෝල් බිස්නස් ඕනර්ස්ලා ඉන්නවනේ. ඒගොල්ලන්ට පොඩි සපෝට් එකක් ඔෆර් කරන්න ඕනේ. ඒතර ෆීඩ්බැක් ඒගොල්ලන්ගෙන් ගන්න ඕනේ. ඒතර මේ ෆීඩ්බැක් යූස් කරලා තමන් ඉම්ප්‍රූව් වෙන්න ඕනේ. තමන් කරන මොකක් හරි ප්‍රෝග්‍රෑම් මේ කරන වැඩේ ඉම්ප්‍රූව් කරගන්න ඕනේ. කොන්ෆිඩන්ස් එක කියන්නේ හිතලා කරන දෙයක් නෙමෙයි. ඒක ප්‍රැක්ටිස් එකෙන් කරන්න ඕන දෙයක්. එතකොට සර්, දැන් ලර්නර් කෙනෙක් තමන්ගේ ෆස්ට් ඔපචුනිටි එක හොයාගන්න තියෙන ප්‍රැක්ටිකල් විදිය මොකක්ද? ඔව්. ෆස්ට් ඔපචුනිටි එක හොයාගන්න ලර්නර් කෙනෙකුට ලොකු නෙට්වර්ක් එකක් අවශ්‍ය නැහැ මනේ. රයිට්. මුලින්ම තමන් දන්න සර්කල් එකකින් පටන් ගන්න පුළුවන්. තමන් දන්න අයගෙන්. තමන් දන්න ස්මෝල් බිස්නස් ඕන කෙනෙකුට, ඔන්ලයින් සෙලර් කෙනෙක්ට, ඒ වගේම ටියුෂන් ටීචර් කෙනෙකුට අපිට කියන්න පුළුවන් සෙලෝන්ස් තියෙනවා, රෙස්ටොරන්ට්ස් තියෙනවා. එතකොට ඒ වගේ සර්විස් ප්‍රොවයිඩර් කෙනෙක්ට සපෝට් එකක් ඔෆර් කරන්න පුළුවන් නේ. උදාහරණයක් වශයෙන් මම එක අපි ගත්තොත් Facebook page එකට post එකක් හදන්න, WhatsApp business account එකක් හදන්න, එහෙම නැත්නම් product listing එකක් කරන්න වගේ මේ වගේ simple offer එකකින් තමයි පටන් ගන්න ඕනේ. එතකොට සර්, දැන් මේ සාම්පල් වර්ක් සහ පෝර්ට්ෆෝලියෝ කියන එක බිගිනර්ස්ලට කොච්චර දුරට වැදගත් වෙනවද? ඔව්, ඇත්තටම මේ සාම්පල් වර්ක් සහ පෝර්ට්ෆෝලියෝ ඉතා වැදගත්. මොකද බිගිනර් කෙනෙක්ට එක්ස්පීරියන්ස් අඩු වුණත් මේ සාම්පල් වර්ක් තියෙනවා නම් Tamanට කරන්න පුළුවන් දේ පෙන්වන්න පුළුවන්. කස්ටමර් කෙනෙකුට. පෝර්ට්ෆෝලියෝ එක සිම්පල් එකක් වුණ ප්‍රමාණවත්. හිතන්නකෝ ක්ලයන්ට් කෙනෙක්ට, එහෙම නැත්නම් එම්ප්ලොයි කෙනෙක්ට මට පුළුවන් කියනකට වඩා මම හදපු දෙයක්, හදපු සාම්පල් එකක් පෙන්නලා කියන එක පවර්ෆුල් නේද? අනිත් එක තමයි සර්, සාමාන්‍යයෙන් ලර්නර්ස්ලා බහුතරයක් කරන කොමන් මිස්ටේක් එක තමයි කෝස් එකෙන් පස්සේ කිසිම ඇක්ෂන් එකක් ගන්නෙ නැහැ. මේ සම්බන්ධයෙන් ඔබතුමා දෙන ඇඩ්වයිස් එක මොකක්ද? ඔව් මම ඒක කොමන් මිස්ටේක් එකක්. මම සජෙස්ට් කරනවා 7 day action plan එක. day 1 අපි ගත්තොත්
ඉගෙනගත්ත ස්කිල් එකෙන් සාම්පල් එකක් හදන විදිය. එතකොට දෙවෙනි දවසට අපිට පුළුවන් තවත් සාම්පල් දෙකක් හදන්න. තුන්වෙනි දවස අපිට පුළුවන් තමන්ගේ සිම්පල් සර්විස් ලිස්ට් එකක් ලියන්න. ඒ වගේම හතරවෙනි දවස අපි ගත්තොත් අපිට ලියන්න පුළුවන් එතනදී තමන් දන්න 5 දෙනෙක්ට මෙසේජ් කරන්න. පස්වෙනි දවස ෆීඩ්බැක් එකක් ගන්න. ඒ වගේම 6 වෙනි දවස පෝර්ට්ෆෝලියෝ එකක් ඉම්ප්‍රූව් කරන්න. 7 වෙනි දවස ස්මෝල් ඔෆර් එකක් ප්‍රොමෝට් කරන්න. මේ වගේ සිම්පල් ඇක්ෂන් ප්ලෑන් එකක් මම ෆලෝ කළොත් ලර්නර් කෙනෙක්ට පුළුවන් වෙනවා යම් කිසි විදියකට ප්‍රැක්ටිකල් පාත් එකකට මේ දේ ඒගොල්ලන්ට කරන්න. ඉනෝවේටිව් මයින්ඩ්ස් මේ ලර්නින් ටු අර්නින් ජර්නි එකේ අපේ ලර්නර්ස්ලට කොහොමද සපෝට් කරන්නේ? අපේ කෝසස් වලින් ස්ටුඩන්ට්ස්ලට ස්කිල් එකක් එක්ස්ප්ලেইন කිරීම පමණක් නෙවෙයි ඒ ස්කිල් එක ප්‍රැක්ටිකලි යූස් කරන්න කොන්ෆිඩන්ස් එකක් ලබා දෙනවා. ස්ටුඩන්ට් කෙනෙක්ට මම කෝස් එකෙන් පස්සේ සාම්පල් අවුට්පුට් එකක් හදාගන්න, ඒ වගේම Tamanට ගැලපෙන ඉන්කම් පාත් එකක් හඳුනා ගන්න, ඒ වගේම ස්මෝල් ස්ටාර්ට් එකක් කරන්න, තමන්ගේ මයින්ඩ් සෙට් එක ඩිවලොප් කරන්න අපි මේ ප්‍රෝග්‍රෑම් එකෙන් කියලා දෙනවා. අපේ ඒම් එක තමයි මම ස්ටුඩන්ට්ස්ලාට එම්ප්ලොයිමන්ට්, ඒ වගේම රිමෝට් වර්ක්, ඔන්ටර්ප්‍රිනර්ෂිප් සහ ඉන්කම් පාත් එකක් ජෙනරේට් කරගන්න ප්‍රැක්ටිකල් ඩිරෙක්ෂන් එකක් අපි ලබා දෙනවා. සර් එතකොට ඉගෙනගත්ත දේ ඉන්කම් එකක් බවට පත් කරගන්න කැමති අපේ ස්ටුඩන්ට්ස්ලාට දෙන ෆයිනල් මෙසේජ් එක මොකක්ද? ඒතර මගේ ෆයිනල් මෙසේජ් එක කිව්වොත් ඉගෙනීමෙන් පස්සේ ඇක්ෂන් එකක් ගන්න. සර්ටිෆිකේට් එකක් වැදගත්. ඒ වගේම නොලෙජ් එකක් වැදගත්. නමුත් ඇක්ෂන් එකක් නැත්නම් මෙතන ඔපචුනිටි එකක් නැහැනේ. පොඩියට පටන් ගන්න බය වෙන්න එපා. එක ස්කිල් එකක් තෝරගන්න. ඒක ප්‍රැක්ටිස් කරන්න. ඒ වගේම සාම්පල් වර්ක්ස් හදන්න. ඉනෝවේටිව් මයින්ඩ්ස් හරහා අපේ ස්ටුඩන්ට්ස්ලාට කියලා දෙන්නේ අපි learn practically, act confidently and create your own opportunity. Learn today, lead tomorrow.